පෞගේ දවස්වල වෛරල් වීඩියෝ එකක් දකිනවා කවුරු හරි එක හදලා දෙන්නගේ රංගපෑම් අවස්ථා දෙකක. සාරංග තාම දරුණු සරාගී රංගනයක නිරත වෙනවා. ඒකෙන් පස්සේ ඔයාට පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද කියලා එකක් දානවා. ඊළඟට සාරංග එක දෙවෙනි වෙනවා දිනක්ෂි අති සරාගී රංගනයක නිරත වෙනවා. හරි මේ ඒ දෙන්න ඒක දකින්නේ කොහොමද කියලා දැනගන්න ඕනි. සාරංගගේ මුලින්ම කැමති අහන්න. අනිත් අය දකින්න විදිහටම තමයි දකින්න. නෑ මෙහෙමයි. දැන් අපි රංගන ශිල්පිනියෝ නේද අපි දෙන්න. ඉතින් අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ අපේ වෘත්තිය මොකක්ද කියන එක. සහ දැන් අපි හැමෝටම පුද්ගලිකත්වයක් තියෙනවා සහ මේ ඕනම වෘත්තියක සීමා තියෙනවා. ඉතින් සහ අපිට කම්ෆර්ටබල් දේවල් අපි කරන්න ඕනේ. ඉතින් මම හැමතිස්සෙම විශ්වාස කරන දෙයක් තමයි ඉතින් අපි ප්‍රේක්ෂකව තෘප්තිමත් කරන්නත් කලින් අපි තෘප්තිමත් වෙන්න ඕන නිසා අපි විශ්වාසවන්තව යම් නිර්මාණයකට දායක වෙන්න ඕනේ. ඒතකොට Tamanට අපහසුතාවයක් නැතිනම් සහ ඒක නිර්මාණයට අවශ්‍ය නම් ඒ තැනදී ඒ අපිට ඒ මාධ්‍ය තුල යන්න පුළුවන් දුර යන්නේක ප්‍රශ්නයක් නැහැ කියන තැන තමයි මම පෞද්ගලිකව ඉන්නේ. මම හිතන්නේ දිනක්ෂිත් ඊට සමාන අදහසක් තමයි දරන්නේ. ඉතින් ඔය දේත් එක්ක තමයි අපි නිර්මාණවලදී කොයි විදිහටද අපේ රංගනය එකතු කරන්න කියන එක මේ තීරණය කරන්නේ. ඉතින් දිනක්ෂිත් ඔය දැන් ඔය රෝසාදරේ චිත්‍රපටයේ ජවනිකාවක් ගැන තමයි කියන්නේ. ඒ චිත්‍රපටයේට ඒක ඒ කියන්නේ අපි කතා කරාම දිනක්ෂි මගෙන් සාමාන්‍යයෙන් අහනවා පිටපතක් හම්බුනාම කොහොමද මේ වැඩේ කරමුද? ඒ කියන්නේ ඔය වගේ දර්ශනයක් තිබ්බා හෝ නැතා වැඩක් විදිහට අපි මේක කරමුද නැද්ද කොහොමද කියලා පොඩි සාකච්ඡාවක් වෙනවා. ඉතින් ඒක ඇතුලේ ආයේ නිර්මාණය තෝරගත්තා සහ දැන් අපි පිටපත ගැන හිතුවාම ඒ මොහොතට ඒ මේ ජවනිකාව අවශ්‍යයි අත්‍යවශ්‍යයි. ඉතින් ඒ නිසා ඒ සිපගැනීමේ දර්ශනයක් තිබුණා ඒක කරා සහ තව එකක් මම හිතන්නේ සින්දුවක හරි මොකක් හරි තිබ්බ එකක් ඔයා ඒක කතා කරලා අධ්‍යක්ෂවරයාත් එක්ක එතනට ඒක අවශ්‍ය නැත්නම් අපි නොකරෙමු ඒක අත්‍යවශ්‍ය නැත්නම් නොකරෙමු කියලා එහෙම ඉතින් මේ සම්මුතියකට ආවා. එහෙම දෙයක් තමයි. ඉතින් ඉදිරියේදී මම කොයි විදිහට නිර්මාණ වලට දායක වේද අය නිර්මාණ වලට දායක වේද ඒක කියන්න අපි දන්නේ නැහැ. නමුත් ඉතින් ඔය සීමා ඇතුලේ අපි ඒක තව නිර්මාණයක් කියන තැන ඉඳලා තමයි අපි මම දකින්නේ සහ අපි හිතන්නේ. ඔයා උත්තරේ දෙන්න කලින් මම මෑත කාලිනව අපි හමු වුණාට පස්සේ වැඩස්ථානකදී හරි ඔයා සාරංග දිහා බලන් හිටපු ආදරණීයම අවස්ථාව දැන් දැක්කා. ඒ උත්තරේ දෙනකොට හරි ආදරණීය විදිහට බලන් හිටියා. හරි දැන් උත්තරේ දෙන්න. නෑ මත් ඒ හා සමාන උත්තරය තමයි මෙහෙමයි. දැන් අපි ක්ෂේත්‍රයට ඇවිල්ලා ටික කාලයක් වෙනවා. ඉතින් මම හිතන්නේ අපි වයසින් මුහුකුරා යනකොට අපිට ලැබෙන අත්දැකීම් එක සහ අපිට මේකනේ අපේ කැමති ඉන්ඩස්ට්‍රි එක අපි ඉන්න අපි ඒතර ප්‍රගුණ කරන්න ඕනේ අපේ රංගනය කියන එක. අපිට දැන් රංගනය කියන දේ අපි දෙන්න මේ විනෝදාංශයට කරන දෙයක් නෙවෙයි. ඒක තමයි අපේ රස්සාව. එතකොට අපි හොයනවා ඒක ඇතුලේ තව මොනවද අපිට කරන්න පුළුවන් දේවල්. නැත්නම් ඉතින් අපිට හැමදාම එකම ඒකාකාරී නිර්මාණ කොටසකට ඒකාකාරී චරිතවලට කොටු වෙලා ඉන්න තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි දෙන්න ආසයි එතනින් එහාට ගිහිල්ලා හොඳ නිර්මාණ සහ ඒකට අපිට කරන්න පුළුවන් රංගන පරාසය අපිට වැඩි කරගන්න පුළුවන් තැන්වලදී සහ ඒකට නිර්මාණයට අත්‍යවශ්‍ය තැන්වලදී ඒ වගේ නිර්මාණ බාර අරගෙන කරන්න. ඉතින් මම හිතන්නේ ඒකත් එක්ක දැන් අපි ටිකක් ගොඩක් අත්දැකීම් ලැබලා තියෙනවා ක්ෂේත්‍රේ. ඉතින් දැන් මම හිතන්නේ ඒ වගේ කාලයක තමයි අපි ඉන්නේ සහ අනිත් එක මම හිතන්නේ මට සාරංගව හම්බ වෙනකොට එයා මේ ක්ෂේත්‍රයේ එතකොටත් ඉතාමත් ජනප්‍රිය කෙනෙක් සහ රංගන ශිල්පියෙක්. ඒතකොට මම යාගේ ජීවිතේට ආව කියලා කොයි වෙලාවකවත් මට ඕන වුණ නැහැ යාව එයා ඉන්න තැනින් පල්ලෙහාට ගන්න සහ යාගේ වෘත්තිය ඇතුලේ යාව රිස්ට්‍රික්ට් කරන්න මට ඕන වුණ නැහැ. ඉතින් ඒ නිදහස මම එයාට දෙනවා සහ එයාට අයිතිය තියෙනවා. එයාට ඒ චරිතයක් කරද්දී ඒ නිදහස එයා කොයි වෙලාවකවත් මගෙන් පර්මිෂන් ගන්න ඕනේ නැහැ. අපි දැන් අර හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ඉඳ අපි නිකන් කතා බහ කරනවා ඒ ගැන. එහෙම නැතුව අර මම කැමති වේද මම පර්මිෂන් දෙයිද එහෙම එකක් නැහැ ඇත්තට. හරිම ලස්සන උත්තරයක් ලැබුණා. බොහොම ස්තුතියි.